Remember, nothing is easy when you are lazy. හිතෝපදේශය 10 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තියේ මෙහෙම කියනවා. කම්මැලිකම දිලිඳුකම උපදවයි. අප්‍රමාන්තිය ප්‍රමාන්තය. අනේ නිසායි අද මේ ඉංග්‍රීසි වාක්‍යයේ මේ සෙන්ටෙන්ස් එකේ කියන්නේ nothing is easy when you are lazy. ඒක නිසා මා ප්‍රමාන්තිය ප්‍රමාන්තය. දිලිඳුකමට මුල දිලිඳුකම පටන් ගන්නෙ කම්මැලිකමයි. ඉතින් කම්මැලිකම තමයි දිලිඳුකම උපදවන්නේ. ඒ නිසා දේව වචනයේ කියනවා ස්ථීර කළ ආත්මයන් වහන්සේ ඔබ කම්මැලි නොවුනොත් දිලිඳුකම ඔබ වෙතට එන්නේ නැහැ. දිලිඳුකමට එන්නට බෑ ඔබ කම්මැලියෙක් නෙමෙයි නම්. ඔබ කම්මැලියෙක් වුණොත් විතරයි දිලිඳුකම ඔබ වට කරන්නේ ඔබ අල්ලගන්නේ. ඒ නිසා අද ඔබ අවදි වෙන්න. අවදි වෙලා ඔබ ස්වාමීන් වහන්සේ තුල මේ ජයග්‍රහණය අයිති කරගන්න. ඇයි ඔබ ආශිර්වාද ලත් නැත්තේක? දේව දරුවෙක්. දේව උරුමය ඔබ තුල තියෙන දරුවෙක්. ඔබ ආශිර්වාදිතයි. ජේසු පිහිටයි.